හරි අපි අද සාකච්ඡා කරන්න යන්නේ ඒක පළවෙනි ඒකකයට අදාළ පළවෙනි ඒකකය කියන්නේ ඒකක හා මාන කොටසට අදාළ past paper MCQ 1980 ඉඳලා 2020 මේ දක්වා past paper වල MCQ සාකච්ඡා කරන්න යන්නේ. බලමු කොහොමද මේක සිද්ධ කරමු කියලා. මේකේ අපිට මහා අමාරු ගණන් බලා ගන්න ලොකු දෙයක් ලොකු ගණන් ප්‍රමාණයක් නැහැ. හරි. මේකේ තියෙන්නේ බලමු අපි පළමු ප්‍රශ්නේ ඉඳ 1980. අපිට පළවෙනි දෙවෙනි මුල් ප්‍රශ්න ටික තමයි ඇවිල්ලා තියෙන්නේ. බලමු. කෙටි ප්‍රශ්න වගේ 1980 පළවෙනි ගාන විදිහට ඇවිල්ලා තියෙනවා. මාන සම්බන්ධ ගැටලුවක්. ස්කන්ධ දෙකක් අතර ක්‍රියා කරන බලය සමානුපාතික වන්නේ m1 m2 බෙදීම r වර්ගයට පමණි. මෙහි m1 හා m2 ස්කන්ධ වන අතර r යනු ස්කන්ධ දෙක අතර දුර වේ. මෙහි සමානුපාතික නියතේ මාන. හරි. කියනවා යම් ස්කන්ධ දෙකක් අතර ඇතිවන බලය සමානුපාතික වන්නේ m1 m2 ස්කන්ධ දෙක අතර අනුපාතයයි දුරේ වර්ගයටයි විතරයි. මේ දුරේ වර්ගයටයි විතරයිලු. එතකොට කියනවා මෙයාගේ මේ සමානුපාතික නියතයක් තියෙනවනේ. අපි දන්නවා ඔය නියතය ඇවිල්ලා ගුරුත්ව සර්වඥ ගුරුත්ව නියතය මේ තියෙන්නේ m1 m2 බෙදීම r වර්ගෙන නියතයේ මානහන. නියතයේ මානහනව නම් ඉතින් අපි ඔහොම කෙලින්ම g උක්ත කරමු. g උක්ත කරොත් එන්නේ fr වර්ග m1 m2 නේ. එහෙනම් g ගේ මාන අහන්නේ. g ගේ මාන අහනව නම් මොකද්ද කරන්න ඕනේ? දැන් g ගේ මාන අහනව නම් අපි දන්නවා g ගේ මාන සමානයි බා මෙතෙක් ගන්නම්ම g ගේ මාන සමාන වෙනවා කාටද? මේ සෙට් එකේ මානනේ. ඒ කියන්නේ මොකද්ද? f ගේ මාන r වර්ගයේ මාන බෙදීම m1 වරක් m2 ගුණිතේ මේ දෙන්නගේ මාන. එතකොට බලය කියන්නේ අපි දන්නවා මූලික රාශි කිහිපයකින් හැදිච්ච එක කියන්නේ. හරිද? එතකොට බලයේ මාන අපිට වෙනම හොයාගන්න වෙනවා. බලයේ මාන අමතක නම් අපි දන්නවා f සමානයි m එන්නේ. එතකොට f ගේ මාන ගන්න එක අපිට m ගේ මානයි a මානෙ ගුණ කරන් පස්සේ m ස්කන්ධයේ මාන m ත්වරණයනේ a කියන්නේ. එතකොට එන්නේ lt ඍණ 2. උත්තරේ එයාගේ එන්නේ m lt ඍණ 2ක්. ඉතින් ආදේශ කරලා බලමු මේ කට්ටියට. බලයේ මාන එන්නේ m lt ඍණ 2යි. r වර්ගයේ මාන කියන්නේ දිග ගමානයක් l වර්ග. m කියන්නේ ස්කන්ධයක් මෙයත් ස්කන්ධයක්. එතකොට මොකක්ද එන්නේ? මේ mට මේ කැපෙනවා. මේ m උඩට ආවන් පස්සේ ඍණ එකක් බවට පත් වෙනවා. හරිද? එතකොට l ගත්තොත් l වර්ගය සහ මෙයාගේ l ඝනයක් එනවා. t ගේ ඍණ 2 විතරයි තියෙන්නේ t ඍණ 2. මේ වගේ මාන තමයි මේ g කියන එක නඩ කියන්නේ. ගුරුත්වජ නියතේනේ සර්වඥ ගුරුත්ව නියතයට එන්න ඕනි. ඒතර උත්තරේ විදිහට අපිට ගන්න පුළුවන්. මේ වගේ උත්තරයක් තියෙනවා අපිට m ඍණ 1 l ඝනයක් t ඍණ 2ක්. උත්තරේ විදිහට එන්නේ පිළිතුර 4 ඈ. පිළිතුර 4. හරි මේ කෙටි ප්‍රශ්න වගේ ප්‍රශ්න සෙට් එකක් තියෙන පළවෙනි ප්‍රශ්නෙට දෙවෙනි ප්‍රශ්නෙට එහෙම ආපු සමහර ප්‍රශ්න තියෙනවා. හොඳ ප්‍රශ්න ටිකක් අපි ඒවත් එක සාකච්ඡා කරමු. හරි සරල ප්‍රශ්න ටිකක් තියෙන්නේ. හරි. බලමු එහෙම 1000 ඊළඟ අවුරුද්ද ප්‍රශ්නේ 1980 දෙවෙනි ප්‍රශ්නයත් ඇවිල්ලා තියෙන්නේ මෙතනින්ම තමයි. ඒක හාමාන කොටසෙන් බලමු. 1980 දෙවෙනි ප්‍රශ්නේ. බලන්න. 1980 දෙවෙනි ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ ටිකක්. බලන්න. දෙවෙනි ප්‍රශ්නේ. පහත සඳහන් සමීකරණය නිරූපණය කරන්නේ හරි? නිරූපණය කරන්නේ ආරම්භක ප්‍රවේගයේ u සහ ඒකාකාර ත්වරණයේ වූ අංශුවක් t කාලයක් තුලදී ගමන් කරන දුර ප්‍රමාණයයි. s සමානයි k ගේ භාගයක් දර්ශකය එක දන at බෙදීම 2u සමීකරණයේ ඇති සමීකරණයේ ඇති k රාශියේ මාන දෙන්න ලබන්නේ. k රාශියේ මාන මොකක්ද කියලා අහන්න. අපි ගාව තියෙනවා මෙන්න මෙහෙම සමීකරණයක්. හරිද? මෙහෙම සමීකරණයක් තියෙන්නේ s සමානයි k ගේ භාගවෙනි බලයේ වරක් එක දන at බෙදීම 2u මේ වගේ සමීකරණයක් තියෙනවා.
අපි දන්නවා මාන සම්බන්ධ පිළිබඳ තියෙන නීතිවලදී ඔයා සමීකරණයක මෙහෙම තිබුණොතින් පද A සමානයි B ධන C කියලා. මේ වගේ එකක් තිබුණොත් මෙහෙම එකතු කරන්න නම් මේ දෙන්නගේ මාන සමාන වෙනවා. ඒ වගේම මේ සමාන ලකුණෙන් දෙපැත්තේ ඉන්න කට්ටියගේ මානත් අනිවාර්යෙන් සමාන වෙනවා. නැත්තම් එයා සමාන කරන්න බෑ අපිට. හරි? මාන සම්බන්ධ නීතිවල. ඒතර අපිට තේරෙනවා දැන් මේ පදයට ගත්තොත් මේ පද දෙක එකතු කරන්න නම් මුන් දෙන්නගේ මාන සමාන වෙනවා. හරිද? අනිවාර්යෙන් මේ දෙන්නගේ මාන සමානයි. ඒක ගැන කතා කරන්න දෙයක් නැහැ. ඕනනම් හදලා බලන්න. එතකොට මේ තියෙන කොටසේ මාන මේ ගුණිතයන්නේ. ගුණිතයක් තියෙනකොට මේ කොටසේ මාන වරක් මෙයාගේ මාන තමයි මෙයාගේ මාන වලට සමාන වෙන්නේ. ඒතර මෙයාට තියෙන මාන ගත්තොත් මේ කට්ටියන්ගේ මාන නැහැ. එක කියන්නේ මාන නැති එක. නියතයන් නියතයක මාන නැහැ. එහෙනම් මෙතන ගත්තම් S ගේ මාන කෙලින්ම සමානයි K භාගේ මාන වලට. K භාගේ මාන වලටනේ. K කියන්නේ වර්ගමූලය. හරිද? එතකොට අහන්නේ මොකද්ද? K ගේ මානනේ අහන්නේ. දෙපැත්තම වර්ග ගන්න S ගේ මාන කියන්නේ L. K ගේ මාන වරක් භාගිනී පදේ කියලා අපිට ගන්න එක වර්ග කරන්න. K ගේ මාන එන්නේ L වර්ග. L වර්ග එන්නේ උත්තරය ඇවිල්ලා 2. පිළිතුර ඇවිල්ලා 2. පිළිතුර 2. සරල ප්‍රශ්න ටිකක් තියෙන අපි මේ ටික හදාගෙන යමු. එහෙනම් බලන්න. හරි. ඊළඟ ප්‍රශ්නේ විදිහට එන්නේ 1981 32. බලමු. 1981 32 වෙනි ප්‍රශ්නේ මොකක්ද කියලා? 1981 32. 1981 32 වෙනි ප්‍රශ්නේ. හරි. 1981 32 වෙනි ප්‍රශ්නේ කියන්නේ R පරතරයකින් ඇති M1 හා M2 ස්කන්ධ දෙකක් අතර P බලයක් සඳහා සමීකරණය M L ඍණ 3 T වර්ග මාන සහිත K සමානුපාතයක් නියතයක් තිබෙන පරිදි ලිවිය හැක. Kහි මෙම මාන වලට ගැලපෙන්නේ පා සඳහන් කුමන සමීකරණයද කියලා අහනවා. මේ බලන්නකො. හරිද? මේ කියනවා හරිද? මේව දෙයක් කියනවා. හරිද? මේ කියන්නේ හරිද? R පරතරයකින්දී M1 M2 ස්කන්ධයක් අතර හරිද? මේ R පරතරයකින් තියෙන M1 M2 ස්කන්ධ දෙකක් අතර බලය P. මේ බලය මේ සාධකත් එක්ක මෙන්න මේ කට්ටියත් එක්ක රඳා පවතින නියතයක් ගත්තොත් කී කියලා මෙයාගේ මානයවිල්ල කියනවා මෙන්න මෙහෙම එකක්. කවුද? M L ඍණ 3 T වර්ග. මෙන්න මේ වගේක් කියලා කියනවා. එහෙමනම් අපෙන් අහනවා මොකද්ද? අපෙන් අහනවා මේ අය අතර තියෙන සම්බන්ධය මොන වගේද කියලා. බලන්න M කෙනෙක් ඉන්නවා L ඍණ 3ක් තියෙනවා T වර්ගයක් තියෙනවා. හරිද? එතකොට ඔයාට පොඩ අපි මේකේ පළවෙනියටම සාකච්ඡා කරපු ගානේ ආපු උත්තරේ නිකන් ලාවට මතක නම් හරිද? ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර නියතේ. හරිද? නැත්නම් සර්වඥ ගුරුත්වජ නියතේ මානාවෙත් මට මතක විදියට G සමානයි මෙන්න මෙහෙමයක් වගේක් ආවේ. M ඍණ 1 L ඝණයක් T ඍණ 2ක්ද කොහෙද? හරිද? දැන් පාස් පේපර් කිරීම වැදගත් කියන්නේ 1980 හදලා ගියා නම් 81 ප්‍රශ්නෙට උත්තර දෙන්නත් පුළුවන් වගේ දෙයක් තියෙනවා. හරිද? ඒකෙන් අපි පොඩි පන්නරයක් ගන්නවා කියන එක. දැන් පාස් පේපර් හැදීම මාර වැදගත්. එතකොට මේ වගේ ඒක මොකක්ද අපි කරන්නේ? දැන් අපි සාමාන්‍ය කියන්නේ මේක මතක තිබුණේ නැහැ කියලා මතක තිබුණා නම් ඔයාලට ඉතාලම ලේසියෙන් ගන්න තිබුණා. හරිද? බලන්නකො. මෙහෙම ගන්න තියෙන්නේ. එතකොට අපි දන්නවා බලය සහ හරිද සරලවම බලය සහ ඔය බලය සමානුපාතික බලය සමාන වෙන්නේ GM M1 M2 බෙදීම R වර්ග කියන එක්කෙනාට සාමාන්‍යයෙන් සමාන වෙන්නේ. ඇත්තටම. එතකොට ඕම් බලලා පොට G ගේ මාන බලනවා. G ගේ මාන හෙව්වොත් ආවපස්සේ අපිට එන්නේ මොකද්ද? G ගේ මාන එන්නේ සරලව PR වර්ග කියන එක්කෙනාගේ මාන බෙදීම M1 M2 කියන එක්කෙනාගේ මානනේ. මෙයා එන්නේ කොහොමත් P කියන්නේ බලයේ මාන ඇවිල්ලා MLT ඍණ 2යි. R වර්ග L වර්ග මෙයා ඇවිල්ලා M1 Mයි මෙයා නම් Mයි. M ට M කැපුණා උත්තර එනවා අපිට මෙන්න මෙහෙම. කවුද? M ඍණ 1යි අර අපිට අයිල් තියෙන්නේ L ඝණයයි T ඍණ 2ක් කියලා එනවා. එතකොට බලන්න ඉතින් මේ තියෙන්නේ කවුද? මෙයාගේ පරස්පරය නේද? මේ තියෙන්නේ මෙයාගේ පරස්පරය.
එහෙනම් මොකද්ද වෙන්න ඕනේ අනිවාර්යෙන්? මේ නියතයේ සෙට් වෙන්න ඕනේ අනිවාර්යෙන්. g ගේ පරස්පරය කියන්නේ මොකද්ද? මොකද්ද එන්නේ? k කියන එක්කෙනාගේ මාන සමානයි එකයට g ගේ මාන. එහෙනම් බොහෝ හරිද? එහෙනම් වෙන්න ඕනේ k සමානයි එකයට g කෙනෙක් වෙන්න. එහෙනම් අපිට ඕක වුණා අපිට පුළුවන් g යුක්ත කරන්න. g යුක්ත කරාට පස්සේනේ එකයට k කෙනෙක් ආදේශ කළා දාම මෙතෙක්. එතකොට එන්නේ අපිට උත්තරේ විදියට p සමානයි g කියන්නේ එකයට k වරක් m1 m2 බෙදීම r වර්ග. මෙයා අපිට කන්ෆර්ම් කරගන්න පුළුවන් k ගේ මාන මෙතනින් මොකක්ද? k ගේ මාන ඔයා හෙව්වොත් එන්නේ හරියට මෙයා. ඔයාලට හරියට මෙයාව ගන්න පුළුවන්. එහෙනම් උත්තරේ විදියට එන්න ඕනේ මොකද්ද? මේ වගේ සමීකරණයක්. මේ වගේ සමීකරණයක් තියෙනවා දෙවෙනි උත්තරේ. එහෙනම් උත්තරේ විදියට එන්නේ පිළිතුර 2. පිළිතුර 2. හරි. ඊළඟට බලමු 4 සර්වාත්ම ගුරුත්වාකර්ෂණ නියතයේ g හි මාන වන්නේ. හරි. ඊළඟ ප්‍රශ්නේ විදිහට අහලා තියෙන 1982 පළවෙනි ප්‍රශ්නය. 1982 පළවෙනි ප්‍රශ්නේ විදිහට අහලා තියෙන කෙලින්ම සර්වාත්ම ගුරුත්වාකර්ෂණ නියතේ. මෙන්න මෙයාගේ මාන. මෙයාගේ මාන අහලා තියෙන්නේ. අපි එයාව හෙව්ව මේ m ඍණ 1 l ඝනයේ t ඍණ 2 මේක නැවත හදාන්න දෙයක් නැහැ. එහෙනම් මෙයාට උත්තරේ එන්න ඕනි m ඍණ 1 l ඝනය t ඍණ 2 උත්තරේ එන්න ඕනි 5. හරිද? එයා හදන්න දෙයක් නැහැ 1982 පළවෙනි ගානත් අරකම තමයි කලින් ගාමයි අහලා තියෙන්නේ. ඒකින්ද එයාට උත්තරේ එන්නේ මෙයාම තමයි. පිළිතුර මෙතන ගත්තොතින් 5. එයාගේ පිළිතුර 5. නැවත හදන්නේ නැහැ මම. පිළිතුර 5. හරි. එම් බලන්න. පස්වෙනි ගාන. පහත් සඳහන් දේවල් වලින් කුමකට ඒකක තීවේද කියලා අහනවා. පහත් දී ඇති දේවල් වලින්. ඒ කියන්නේ 1900 මේක ඇවිල්ලා 1982 3. බලන්න. 1982 3වෙනි ගැටලුව. 1982 3වෙනි ගැටලුව. එදදාස් 982 3වෙනි ගැටලුව. හරිද? මේක තියෙන්නේ පහත් දී ඇති කුමනේවට ඒකක තිබේද කියලා නෑනේ. තියෙනවා සාපේ ස්කර්ෂණ සංගුණකයේ රේඛීය ප්‍රසාරණතාව, සාපේක්ෂ ඝනත්වය, සාපේක්ෂ අර්ධතාව, විශිෂ්ටතාවධාරිතා අතර අනුපාතය. හරි. බලමු මොනවද කියලා මේ. ඝර්ෂණ සංගුණකය පළවෙනිය. ඒකක තියේද කියලා බලන්න අහන්නේ නේ. ඝර්ෂණ සංගුණකයේ එන්නේ අපිට සමීකරණයේ විදිහට එන්නේ F සමානයි පළවෙනිය ගත්තොත් F සමානයි μr එන්නේ. එතකොට mu ගත්තොතින් mu ගේ ඒකක ගත්තොතින් අපි යුනිට් මෙයාට තියෙන්නේ F සමානයි මොකක්ද? බලයේ ඒකක නිව්ටන් R කියන්නේ අභිලම්බ ප්‍රතික්‍රියාවනේ. එයාත් බලය වෙනනේ. එයාත් නිව්ටන් වලින්මයි වයින්නේ. එහෙනම් එයාටත් ඒකක නැත. ඒකක නැත. හරිද? පළවෙනිය. ඊට දෙවෙනිය ගත්තොත් අහන්නේ රේඛීය ප්‍රසාරණතාව. රේඛීය ප්‍රසාරණතාව ඒක මොකද්ද? රේඛීය ප්‍රසාරණතාව අපිට එනවා මෙන්න මෙහෙම. අපිට පුළුවන් යම් කිසි එකක වැඩි වුණු දිග ප්‍රමාණය හොයන්න. එයාගේ L දිග වරක් වැඩි වෙච්ච උෂ්ණත්වය වරක් මොකද්ද? රේඛීය ප්‍රසාරණතාව ඇල්ෆා. හරිද? නම් බලමු ඇල්ෆාගේ ඒකක හොයන්න ගියොත් ඇල්ෆාගේ යුනිට් සමානයි කවුද එන්නේ? ඩෙල්ටා L ගේ යුනිට් බෙදීම L වරක් ඩෙල්ටා T ගේ යුනිට්. ඩෙල්ටා L ගේ යුනිට් ඇවිල්ලා මීටර්. දිග වෙනසක් නේ. L ගේ එකක ඇවිල්ලාත් මීටර්. හැබැයි උෂ්ණත්ව වෙනස ඒකක මොකද්ද? උෂ්ණත්ව වෙනස ඒකක එන්නේ කවුද එන්නේ උෂ්ණත්ව වෙනස ඒකක? උෂ්ණත්ව වෙනස ඒකක එන්නේ කෙලින්ම සෙල්සියස් අංශක හරි කෙල්වින් හරි. අපි SI එක වලින්ම දාමු කෙල්වින් කියලා දාමු. එහෙනම් m කැපෙනවා. අපිට උත්තරයක් තියෙනවා කෙල්විනයට කියලා තමයි එන්නේ. එහෙනම් මෙයාට නම් මොකද්ද? ඒකකයක් තියෙනවා. එහෙනම් උත්තරේ එන්න ඕනි කාටද? දෙවෙනි. අනිත් තුන් දෙනා ගැනත් බලමුකෝ ඔන්න. සාපේක්ෂ ඝනත්වය. සාපේක්ෂ ඝනත්වය කියන්නේ මොකද්ද? සාපේක්ෂ ඝනත්වය කියන්නේ මොකක් හරි ද්‍රව්‍යයක ඝනත්වය බෙදන්න ඕනි ජලයේ ඝනත්වය. ජලයේ ඝනත්වය. එහෙනම් මේ දෙන්නටම තියෙන ඝනත්වය ඒකනේ kgm ඍණ 3 කියන ඝනත්වය ඒකනේ දෙන්නටම තියෙන්නේ. එහෙනම් දෙන්නගෙම ඔය ඒකක දෙක කැපිලා අන්තිමට ඒකකයක් එන්නේ නැහැ නේද? එහෙනම් සාපේක්ෂ ඝනත්වයලත් ඒකකයක් නැත. හරි. එහෙනම් හතරවෙනියත් බලමු අපි නිකන් විවරණයක් විදියටනේ මේක අපි කරන්නේ. එහෙනම් අනිත් කට්ටියනත් අපි අනිවාර්යෙන් දැනගන්න ඕන මතක මොකක් කර රාශියක් නම් මතක් කරගන්න. එතකොට
හතරවෙනි එක සාපේක්ෂතාව. සාපේක්ෂතාව කියන්නේ මොකද්ද? සාපේක්ෂ අර්ධතාව. සාපේක්ෂ අර්ධතාව කියන්නේ සාමාන්‍යයෙන් මොකද්ද? මොකක් හරි පරිසරයේ මොකද්ද? තියෙන්න පුළුවන් උපරිම ජල වාෂ්ප ඝනත්වය. උපරිම ජල වාෂ්ප ඝනත්වය ඊට පස්සේ මෙතන තියෙනවා පවතින ජල වාෂ්ප ඝනත්වය. ජල වාෂ්ප ඝනත්වය. වාෂ්ප ඝනත්වය. මෙයාව 100%න් ගුණ කරන් පස්සේ තමයි අපිට ඔය සාපේක්ෂ අර්ධතාව ප්‍රතිශතයක් විදිහට අපි ගන්න සාමාන්‍ය සමීකරණය. ඕක සමීකරණ කීපයක් තියෙනවා අපිට ඕක මතක තියාගන්න මෙයාගේ. එහෙනම් ඉතින් මෙයාගෙත් ඝනත්වයනේ. දෙන්නගෙම ඒකක් ගත්තොත් සාපේක්ෂ අර්ධතාවයේ දෙන්නගෙම ඒකක් ගත්තොත් kgm ඍණ 3යි kgm ඍණ 3ම තමයි. කපල ගියාම එයාටත් ඒකක නැත. හරි පස්වෙනි අපිට මතක් කරගන්න පස්වෙනි කවුද බලන්න. පස්වෙනි යන්නේ විශිෂ්ට තාපධාරිතා අතර අනුපාතය. විශිෂ්ට තාපධාරිතා අතර අනුපාතය කියන්නේ ගැම. ඇවිල්ලා Cp බෙදීම Cv නේ. විශිෂ්ට තාපධාරිතා අතර අනුපාතය. එතකොට සරලව මෙයා මොකක්ද වෙන්නේ? Cp කියලා කියන්නේ සරලව මොකද්ද? නියත පීඩනයේදී මොකද්ද? නියත පීඩනයේදී පවතින වායු මවුල එකක්. හරිද? වායු මවුල එකක් සෙල්සියස් එකකින් වැඩි කරන්න ලබා දෙන්න ඕනි තාප ප්‍රමාණය. එතකොට මෙයාගේ ඒකක් ගත්තොත් එන්නේ මොකද්ද? ඩෙල්ටා Q සමානයි ලබා දෙන්න ඕනි තාප. ඔව්. අපි හිතමු මෙහෙම සරලව පොඩ මෙයාවට මතක් වෙන්නත් එක. සරලව මොකක්ද දෙන්නේ? නියත මේ බා. මෙයා පොඩ්ඩක් මකා ගන්නවා මං. හරිද? මොකක්ද දෙන්නේ? හරිද? මොකක්ද දෙන්නේ? සරලව අපි ගන්නවා මේ වගේ වායු මවුල ප්‍රමාණයක් ගත්තොතින් හරිද? වායු මවුල ප්‍රමාණයක් ගත්තොතින් Cp කියලා කියන්නේ නියත පීඩනයේදී ඒ අදාළ වායුවේ කවුද විශිෂ්ට තාපධාරිතාව කියලා කියන්නේ නියත පීඩනයක් ඇතරේ මෙයාගේ උෂ්ණත්වයේ සෙල්සියස් අංශ 1කින් වැඩි කරන්න ලබා දෙන්න ඕනේ තාප ප්‍රමාණය. එහෙනම් අපි ගත්තොතින් ඩෙල්ටා Q තාප ප්‍රමාණයක් ලබා දුන්නට පස්සේ මෙයාව අපිට ඕනි ඒකක ප්‍රමාණයකින් වැඩි කරන්නනේ. අපි හිතමු ඩෙල්ටා Q තාප ප්‍රමාණයක් මෙයාට ලබා දුන්නාට පස්සේ මෙයාගේ තියෙන මේ වායු මවුලේ ප්‍රමාණය ඩෙල්ටා T උෂ්ණත්වයෙන් ඉහළ ගියා කියලා. ඩෙල්ටා T උෂ්ණත්වයෙන් ඉහළ ගියා කියලා. එහෙම වුණොත් අපිට ගන්න පුළුවන් Cp සමානයි නියත පීඩනයේ තියෙන්නේ ඩෙල්ටා Q උෂ්ණත්වයක් දීලා තිනවා වායු මවුල එකකට ඕනනම් n ගෙන් බෙදන්න ඕනි. ඒකක උෂ්ණත්වයෙන් වැඩි කරන්න නම් ඩෙල්ටා T එකෙන් බෙදන්න. එහෙනම් අපිට එනවා සමීකරණයක් මෙතන ඩෙල්ටා Q සමානයි Cp වරක් n වරක් ඩෙල්ටා T නේ. එතකොට Np කිය අපි ඒකක් ගත්තොත් එන්නේ කවුද? මෙයා ජූල් යුනිට් එන්න ඕනනම් මවුල ඩෙල්ටා T කියන්නේ ඕනනම් සෙල්සියස් අංශක නැත්තම් කෙල්වින්. හරිද? එතකොට එන්නේ මොකද්ද? ජූල් මවුලයට සෙල්සියස් අංශකයට නේද එන්නේ. එතකොට මොකද්ද වෙන්නේ? ඉතින් මෙයාවම තමයි නියත පරිමාවදී වෙන්නේ. නියත පරිමාවදීත් ඕකම තමයි. නියත පරිමාව ගත්තත් ඕකම තමයි. CV ගත්තත් එයාගෙත් එන්නේ යුනිට් ගත්තොත් ඔයාම තමයි. J බෙදීම මවුල සෙල්සියස් අංශක සෙල්සියස් අංශක. ඒතර මෙයාගේ අත්තත් එන්නේ ජූල් මවුලයට සෙල්සියස් අංශකයටම තමයි. එහෙනම් මේ දෙන්න කැපිලා යනවා මේ දෙන්න අතර අනුපාතය ගනිද්දි යමා කියන එක්කෙනා. එහෙනම් මෙයාටත් ඒකකයක් නැත. මෙයාටත් ඒකක නැත. හරිද? now කිසිම ඒකක තියෙන එක්කෙනෙක්ට එන්නේ කවුද? රේඛීය ප්‍රසාරණතාව විතරයි. රේඛීය ප්‍රසාරණතාවට විතරයි ඒකකයක් තියෙන්නේ. හරි මම බලමු. 6 ඊළඟ ප්‍රශ්නය 1982 12 හරිද? 1982 12 වෙනි ප්‍රශ්නට බලමු මොකක්ද අහන්නේ කියලා. 1982 12 බා හරි මොකක්ද දෙන්නේ කියලා 1982 12 වෙනි ප්‍රශ්නේ. මෙයා අහන්නේ F සමානයි K වරක් T බෙදීමෙන් සමීකරණෙහි T හා N
වලින්ද T නිව්ටන් වලින්ද m කිලෝග්‍රෑම් ඝන මීටරයට වලින්ද ඌවිට F කියන එක තප්පරයට වේ. දැන් mg m ඍණයක වලින් මැන F සහ T හි ඒකක කලින්සේ තබාගත හොත් K හි නවාගය එහි මුල් අගයමෙන් කොපමණද කියලා නේ. බලන්න මේක නිකන් උපසර්ගත් එක්ක පොඩ්ඩක් යෙදෙන තැනක්. බලමු අයිම ප්‍රශ්න හොඳට කියවගෙන. ප්‍රශ්න හොඳට කියවන්න. මොකක්ද දෙන්නේ කියලා. ප්‍රශ්නේ කියන්නේ මෙහෙම එකක් තියෙන්නේ. හරිද? F සමානයි හරිද? K වරක් T බෙදීම m ගේ වර්ගමූලෙලු. හරිද? එතකොට මේකේ T කියන එක්කෙනා හරිද? අවස්ථාවේ T කියන එක්කෙනා නිව්ටන් වලිනුත් m කියන එක්කෙනා කිලෝග්‍රෑම් ඝන මීටරයට නෑ මීටරයට වලිනුත් F කියන එක්කෙනා තප්පරයට වැන්නොත් හරිද? තප්පරයට වේ. යා මෙයාගේ තප්පරයටලු කියන්නේ. ඒතර ඕකට අදාළව කේට මොකක් හරි එකක් එනවා ඉතින් අපිට. හරිද? ඒකයක් හරි ඊට අමතරව නියතයාගයක් හරි එනවා ඉතින්. එයා පළවෙනි අවස්ථාවනේ. ඊට දෙවෙනි අවස්ථාව කියන්නේ m කියන එක්කෙනා. හරි දෙවෙනි අවස්ථාවේ මේ පළවෙනි අවස්ථාවේ. ඔය පළවෙනි අවස්ථාව. හරි මේක. දෙවෙනි අවස්ථාවේ කියනවා හරි m කියන එක්කෙනා මිලිග්‍රෑම් මීටරයටත් හරිද මැන F සහ T කලින් සේ තබා ගත්තා. F කියන එකත් කලින් වගේ S ඍණයකිනුත් T කියන එක නිව්ටන් වලිනුත් ලු මනින්නේ. මැන්නොත් K හි නවාගය එහි මුල් අගයමෙන් කොච්චර ගුණයක් දානවා. හරිද? K හි නවාගය අපි ගමු K ඩෑෂ් කියලා. යා මුල් අගයෙන් කොච්චර ප්‍රමාණයක්ද කියලා අහනවා නම් අහන්නේ අපෙන් ඔය අතර අනුපාතයන්නේ. K ඩෑෂ් බෙදීම K කියන එකේ අගය කොයිද කියලා අහන්නේ. ප්‍රශ්න පොඩ්ඩක් තේරුම් ගන්න ඕන පොඩ්ඩක් කියවලා. හරිද? බලන්නකෝ. දැන් මෙයාව මේකෙන් බැලුවොත් මම ඕක බලනවා ඒකක හදලා. මෙයාගේ බැලුවොතින් අපි K උක්ත කරෝතින් එන්නේ මොකද්ද? K සමානයි F වරක් m බෙදීම T ගේ වර්ගමූලනේ. එතකොට K ගේ යුනිට් එන්නේ කවුද? යුනිට් එන්නේ කවුද? F කීයද? F කියන එක S ඍණ එකෙන්මයි ඉන්නේ. m කියන එක මන්නේ කවුද? කිලෝග්‍රෑම් ඝන මීටරයට. හරිද? ඊට පස්සේ මෙයාම ඉන්නේ කවුද? T කියන එක මන්නේ නිව්ටන් වල. සරල කතාව. එතකොට අපි ඔක කොහොම තියාගෙන එක කියලා තියාගෙන K ඩෑෂ් උත් මයින් එක බලමුද? K ඩෑෂ් මයින් එක K ඩෑෂ් කියන යුනිට් ගත්තොත් මොකක්ද වෙන්නේ? F කියන එක කොහොමත් S ඍණ එකෙන්මලු මයින්. හරිද? ඊට පස්සේ අරයා තමයි මනින්නේ මිලිග්‍රෑම් මීටරයට කියන එක්කෙනාගේ. හරිද? මෙයා නිව්ටන් වලින්ම තමයි. මෙන්න මෙයා දෙක විදියට අපිට ගන්න පුළුවන්. දැන් අපිට අහන්නේ K ඩෑෂ් බෙදීම K කියන එක්කෙනාගේ අනුපාතයන්නේ. හරිද? එතකොට මම ඒක හොයාගන්න මම මේ දෙන්න බෙදනවා. දෙවනිය බෙදනවා මම එකෙන් බෙදලා දානවා. මොකක්ද දෙන්නේ බලන්න. එතකොට එන්නේ K ඩෑෂ් යුනිට් එයාගේ ඒකක බෙදීම මෙයානේ යුනිට් නේ. එතකොට මේ පැත්තේ ඉන්නේ මොකද්ද බලන්න. අරයාගේ එනවා සරලව තප්පරයට කියන හාදය ඉන්නවා mg m ඍණ 1 හරිද බෙදීම s ඍණ 1 s ඍණ 1 නේ t බෙදීම s ඍණ 1 වරක් කිලෝග්‍රෑම් m ඍණ 1 බෙදීම t නේ තියෙන්නේ. ඒතර බලන්න මෙයාව මම මෙන්න මෙතෙක් ගත්ත සුළු කර මේ බලන්න. හරිද? s ඍණ 1කට s ඍණ 1 කැපෙන්න ඕන අනිවාර්යයෙන්. ඒ දෙන්න කැපෙනවනේ. එතකොට බෙදීමක් යට බෙදීමක් නම් මම මෙයාව කහ ගන්නවා හරස් ගුණිතය. හරිද? පරස්පරය ගහලා ගුණ කරනවා. මෙයා නිව්ටන් පරස්පරය ගැහුවන් එන්නේ මෙයා t මෙයා කිලෝග්‍රෑම් මීටරයට. හරිද? මෙයා t නේ නිව්ටන් නේ. එතකොට වර්ගමූලය අපිට ඕකේ ගන්න පුළුවන් ඔක්කොටම පොදුයිනේ. එතකොට බලන්න mg m ඍණ 1 නිව්ටන් නිව්ටන් වරක් කිලෝග්‍රෑම් m ඍණ 1. හරිද? නිව්ටන්ට නිව්ටන් කැපෙනවා m ඍණ 1ට m ඍණ 1 කැපෙනවා. හරිද? මේ උපසර්ගවල ග්‍රෑම්ට ග්‍රෑම් ඇත්තටම කියනවා උපසර්ගයේ තියෙන මිලි කියන 10 ඍණ 3යි කිලෝ කියන 10 වල 3යි තියෙන්නේ වර්ගමූල. එතකොට එන්නේ කීයක්ද? K ඩෑෂ් බෙදීම K අනුපාතයේ මාන යුනිට් ඒකක විදියට ගත්තොත් එන්නේ සරල කතාව. උඩට આવොත් මෙයා 10 ඍණ 6යි 6 භාගයවෙනි බලය. ඇවිල්ලා 10 ඍණ 3ක් විදියට තමයි උත්තරේ. 10 ඍණ 3.
බලන්න මේ උත්තරය තියෙන 10 ඍණ 3 6ට 6ටයි එක උත්තරේ 10 ඍණ 3 හරි මෙයා පොඩ්ඩක් මෙයා නම් පොඩ්ඩක් ගානක් තියෙනවා මොකද්ද දෙන්නෙක් ඒකක වෙනම කියන්නේ වෙන වෙනම ඒකක වලින් මැන්නොතින් ඔයාගේ ඔය සමානුපාතික නියතයට මොකද්ද වෙන්නේ කියන කතාව තමයි මෙතන තියෙන්නේ සමානුපාතික නියතය වෙනස් වෙනවා ඇත්තරම මෙහෙම එක එක දැන් මෙතන මැනලා තියෙන්නේ kgm ඍණ එකෙන් මෙතන මිලිග්‍රෑම් m ඍණ එකෙන් මැනලා තියෙන්නේ හරිද ඒක නිසා අර k කියන නියතය යගේ වෙනස් වෙලා තියෙනවා ලස්සනට හරි ඒක තමයි ඔය වගත්තේ හරි ඊළඟ එක්කෙනා බලමු හරි අපි ඊළඟ ගානට යන්කෝ ඊළඟ ගානේ තියෙන්නේ 1983 පළවෙනි ගාන 1983 පළවෙනි ගාන past papers හරිද ඒක අහන්නේ SI එක ක්‍රමයේ මගින් මනින විට ද්‍රවයක දුෂ්‍රාවිතා සංගුණකයගේ x වේ දුෂ්‍රාවිත සංගුණකයට x කියලා අගයක් දීලා තියෙනවලු හරිද SI එක වලින් මැන්නොත් දිග සෙන්ටිමීටර වලින්ද ස්කන්ධය ග්‍රෑම් වලින්ද හරි කාලය තප්පර වලින්ද මනින ඒ ක්‍රමයෙන් මනින විට එහි අගය කීයද කියලා අහනවා හරි හිතන්නකෝ දුෂ්‍රාවිතාවය සංගුණකනේ මෙයා ගන්න සමීකරණ තුනක් අපි සිලබස් එකේ ඉගෙන ගන්නවා මොකද්ද නිව්ටන් සමීකරණය ස්ටොක් සමීකරණය පොයිසල් සමීකරණය ස්ටොක් එක ගමුකෝ එතකොට එන්නේ මොකද්ද සරලව f සමානයි අපි දන්නවා 6යි 5 වරක් ඊට rv මෙයාගේ පද ටික හඳුනාගත්තොත් වස්තුවක් මත මේ සරලව ගත්තොත් යම් දුෂ්‍රාවී තරලයක යම් කිසි වේගයෙන් යන වස්තුවක් මත ඇති කරන ඔය දුෂ්‍රාවී බලය සමානුපාත බලය ගන්න පුළුවන් අදාළ ද්‍රවයේ මොකද්ද දුෂ්‍රාවිතා සංගුණකය අදාළ ගෝලාකාර වස්තුවේ ආරය සහ එයා ගමන් කරන ප්‍රවේගය. ඕකනේ ඕක සමීකරණේ තියෙන්නේ අපි ගා. එතකොට මෙයාගේ අපි ඊට අපිට එයා සමීකරණ දැනගෙන ඉන්න ඕනේ එයාගේ ඒකකේ නහන්නේ. ඒකකේ අහනවා නම් අපිට එන්නේ මොකද්ද? ඊට උක්ත කරෝතින් වාට එන්නේ. ඊට උක්ත කරෝතින් අපිට එන්නේ මොකද්ද? f බෙදීම 6යි 5 වරක් rv නේ. එතකොට මෙයාගේ ඒකක ගත්තොත් අපිට එන්නේ ඊටාගේ ඒකක ඇවිල්ලා මෙයාගේ ඒකක ගත්තොතින් බලය ඒකක ඇවිල්ලා නිව්ටන්. නිව්ටන් කියන්නේ කෙලින්ම kg ms ඍණ දෙක. මොකද බලය වරක් බලය කියන්නේ මොකද්ද? ස්කන්ධය වරක් ත්වරණය. ස්කන්ධය kg කිලෝග්‍රෑම් වලින්ම ඉන්නේ ත්වරණය ms ඍණ දෙකෙන්ම ඉන්නේ. අපි දන්නවා සරල සිද්ධාන්ත. එතකොට 6යි 5ට ඒකකයක් නැත. r කියන එක නම් දුරක් හින්දා මීටර වලින්ම ඉන්නේ. ප්‍රවේගය ස්ථාපනය වේදීම කාලේ ms ඍණ එක වලින් m කැපෙනවා. මෙයා ඇවිල්ලා කීයද කියලා බලමු එන්නේ මොකද්ද කියලා. kg m ඍණ එක s ඍණ එකක් එන්නේ. මෙයා x2. මෙයාගේ අගේ x කියලා කියන්නේ. ඊට පස්සේ අහනවා මෙයාව අර මොකද්ද? මෙයාගේ දිග සෙන්ටිමීටර වලිනුයි ඊට අමතරව කාගේද? ස්කන්ධේ ග්‍රෑම් වලිනුයි. ස්කන්ධේ ග්‍රෑම් වලිනුයි මැන්නොත් මොකද්ද වෙන්නේ කියලා මෙයාගේට. ස්කන්ධේ ග්‍රෑම් වලින්. එහෙනම් බලමුද මෙයාව මේ කිලෝග්‍රෑම් සහ මේ කිලෝග්‍රෑම් ග්‍රෑම් කරන්න සහ ස්කන්ධ මේ සෙන්ටිමීටර කියන මීටර කියන එක සෙන්ටිමීටර කරලා මේ එක්ස්ට්‍රා මේ අගේට මොකද්ද වෙන්නේ කියලා. එතකොට අපිට n ගේ යුනිට් එන්නේ සරලව x වරක් හරිද? කිලෝග්‍රෑම් ග්‍රෑම් කරා. කිලෝ කියන්නේ 10 3යි. උපසර්ගයගේ අපිට උපසර්ග ටික දැනගන්න ඕන 10 3යි. වරක් ග්‍රෑම්. දැන් මෙතන තියෙනවා m ඍණ 1යි s ඍණ 1යි. මෙහෙම තියාගෙන හදනවට වඩා අපිට ලේසි මේ ඍණ තියෙන පද දෙක පල්ලෙහාට ඍණ එකක් කියන්නේ එකයට කියන එක නේද සරලව. ඍණ එකක් කියන්නේ එකයට කියන එක සරලව. එහෙනම් අපිට පුළුවන් මොකද්ද? 10 ඝනයයි x ග්‍රෑම් බෙදීම m s කියලා ගන්න පුළුවන් මෙයා. ඒතර මෙයාව සෙන්ටිමීටර කරගන්න තියෙන්නේ. එහෙනම් ඔයාලට මේ වගේ එකක් සෙන්ටිමීටර කරගන්න කොහොමද? අපිට ඕනම ඒකකයක් පරිවර්තනය කරගන්න හැක් වෙන්න ඕනේ ඕනම ඒකකයක් බවට. හරිද? උපසර්ග තියෙන පදයක් ඕනම උපසර්ගයක් සහිත ඒ පදයක් බවට පත් කරගන්න හැකියාව තියෙනවා. එහෙනම් මේකෙදි මොකද්ද කරන්නේ? මේකෙදි කරන්නේ දැන් අපිට සෙන්ටි එක හදාගන්න ඕන නම් තප්පර වෙනස් කරන්න දෙයක් නැහැ නේ. තප්පර ඒ විදිහටම ගන්න තියෙන්නේ. මෙයාට වාට සෙන්ටි එක හදාගන්න ඕන නම් මම මේ යට තියෙන පදය සෙන්ටි උපසර්ගයේ අගය ගත්තොත් සෙන්ටි සමාන 10 ඍණ 2ක් එන්නේ. ඒක නිසා මෙයා 10 ඍණ 2කින් වැඩි කරලා මම 10 ධන 2කින් උත් වැඩි කරනවා. ඒතර ඇත්තටම කොහොමද අපි අර 10 ඍණ 2කින් වැඩි කිරීමේ බලපෑම ඉවත් කරන්න තමයි 10 ධන 2කින් වැඩි කරන්න ඕනේ. නැත්තම් අපි යාගේ විශාලත්වයට බලපෑමක් ඇති කරනවා. ඒක වළක්වන්න ඕනේ. හරි. විශාලත්වයට බලපෑම අයින් කරන්න ඕනේ. ඒතර මොකද්ද වෙන්නේ? මේ කෑල්ල වෙනකොට අපිට සෙන්ටි දාන්න පුළුවන්. ඒතර ඉතුරු වෙන්නේ 10 වර්ගයක් විතරයි.
ඒතර අපි ගාව ඉතුරු වෙන 10 ඝනයයි x ග්‍රෑම් මේ වරක් මොකද්ද 10 වර්ග වරක් cms කියලා cms එකක් තියෙයි වර්ගයට මෙතනින් කැපුණා උත්තරේ එන්නේ මොකද්ද 10යි x වරක් ග්‍රෑම් ඝන සෙන්ටි වර්ග නෙමෙයි සෙන්ටිමීටරයට තප්පරයට කියලා එකක් තමයි ඔන්න n ගේ යුනිට් විදියට එන්නේ අපිට යුනිට් එහෙනම් අපිට උත්තරේ එනවා එයාගේ 10x කියලා 10x උත්තරේ එන්න ඕනේ කියන්නේ හතරවෙනි උත්තරේ පිළිතුර ඇවිල්ලා මෙතන අපිට එන්නේ පිළිතුර 4 හරි බලමු ඊළඟට 8 වෙනි ගානට ගිහලා පරීක්ෂණාගාරයකදී අරේ A වන v වේගයකින් වැටෙන බෝලයක් මත ඇති F නම් ඝර්ෂණ බලය F සමානයි AV වර්ග යන සූත්‍රයෙන් දෙන බව සොයාගෙන ඇත. F වල මාන වන්නේ මොකක්ද කියලා අහන්න. F නෙවෙයි K වල නේ. K වල මාන වන්නේ මොකක්ද කියලා අහන්න. ඇයිලා 1983 දෙවෙනි ගාන. හරිද? බලන්නකො. 1983 දෙවෙනි ගානට අපි යන්නේ. බලන්න 1983 දෙවෙනි ගානේ මොකක්ද තියෙන්නේ කියලා. බලන්න. 1983 දෙවෙනි ගාන. දෙවෙනි නේ. ඔව් දෙවෙනි ගාන. 1983 දෙවෙනි ගාන. මේකේ තියෙන්නේ සරල සිද්ධාන්තේ මොකද්ද F කියන එක්කෙනා රඳාපවතින F කියන එක සමානයිලු K වරක් AV වර්ග. ඒ කියන්නේ මොකද්ද? දැන් මොකක් හරි වාතයේ හරි මොනවා හරි තරලයක් ඇතුලේ වැටෙන මේ වගේ ගෝලාකාර වස්තුවක මත අපි දන්නවනේ ප්‍රතිරෝධී බලයක් ওই වැටෙන දිශාවට ප්‍රතිවිරුද්ධව අනිවාර්යෙන් ඇති වෙනවා කිය. ඒ බලය කියන එක්කෙනා ගන්න පුළුවන්ලු මොකද්ද? K වරක් A වරක් V කියන වර්ගවල. හරිද? මෙන්න මේ සමීකරණයෙන් ගන්න පුළුවන් කියලා ඒගොල්ලෝ කියන්නේ. එතකොට අපෙන් අහනවා K ගේ මාන. හරි සරලයි. K ගේ මාන ඕන නම් K යුක්ත කරන්න. K සමානයි F බෙදීම AV වර්ග. එතන මෙයාගේ මාන ඕන නම් K ගේ මාන සමානයි. බලයේ මාන මොකක්ද දෙන්නේ? බලයේ මාන අපි දන්නෝ දැන් mLT ඍණ 2යි. ඒක මතක නැත්තම් ඔයාලට පුළුවන් මොකද්ද? ස්කන්ධය වරක් තොරණේනේ. ඒ දෙන්නගේ අගයන් දෙකෙන් එන්නේ. එතකොට A කියන්නේ අරය ඇවිල්ලා දිගක් L ප්‍රවේගය කියන්නේ V කියන්නේ එහෙනම් LT ඍණ 1 පූර්ණ වර්ගය. මෙයා මේ විදිහට දානවා. මේ L ට මේ L ඕන නම් කැපෙනවා. MT ඍණ 2 සමානයි මොකක්ද දෙන්නේ? L වර්ග T ඍණ 2. T ඍණ 2ත් මේ විදිහට කපලා දාන්න පුළුවන්. එහෙනම් අපිට උත්තරේ එන්නේ ML ඍණ 2. K ගේ මාන විදියට එන්නේ ML ඍණ 2. ML ඍණ 2ක් උත්තරය ඇවිල්ලා දෙවෙනි උත්තරේ එන්නේ නේ. පිළිතුර ඇවිල්ලා 2. පිළිතුර ඇවිල්ලා 2 එන්නේ. හරිද? හරි. අපි ඊළඟ ප්‍රශ්නෙට. ඊළඟ ප්‍රශ්නේ ඇවිල්ලා 1984 පළවෙනි ගාන. බා 1984 පළවෙනි ගාන. බා 1984 පළවෙනි ගාන. 1984 පළවෙනි ගාන. ඒ කියන්නේ අහලා තියෙන්නේ මොකද්ද බලන්න. පහත් දැක්වෙන සමීකරණයේ V1 V2 මගින් වෝල්ටීයතාවයන් දැක්වෙන අතර I1 මගින් ධාරාවක් නිරූපණය වේ. හරිද? අපිට සම්බන්ධයක් දීලා තියෙනවා. ඒ V1 සමානයි K1 I1 ධන K2 V2 කියලා. එහෙනම් අහනවා K1 බෙදීම K2 අනුපාතයට මොන වගේ ඒකකයක්ද තියෙන්නේ කියලා. හරි. ඒ කියන්නේ මොකක්ද බලන්නකො. මෙහෙමයි. V1 සමානයිලු එවා V1 සමානයිලු K1 I1 ධන කවුද K2 V2 මෙයාගේ V සහ V2 කියලා කියන්නේ සමීකරණයල මොකවුද වෝල්ටීයතාවයේ ලු මන් විභවාන්තරය වෝල්ටීයතාවය I කියන්නේ ධාරාවල්. ඒතර අපි දන්නවා මෙහෙම පද එකතු කරන්න නම් මේ තුන් දෙනාගේම අනිවාර්යයෙන්ම ඒකක එකම වෙන්න ඕනේ. නැත්නම් මෙහෙම එකතු කරන්න බෑ. එහෙනම් අපිට කියන්න පුළුවන් V1 ගේ ඒකක සමාන වෙනවා K1 I1 ගේ ඒකක වරක්. හරිද? K2 V2 ගේ ඒකක. මෙන්න මෙහෙම ලියන්න වෙනවා. යුනිට්. හරිද? එතකොට සරලව අපිට ඕනේ K1 බෙදීම K2 අනුපාතයට තියෙන මොන වගේ ඒකකයක්ද කියලා හොයාගන්න. එතකොට අපි දන්නවා මෙයා ගත්තොත් V1 මයින්නේ වෝල්ට් වලින්. හරිද? එතකොට K1 වරක් I මයින්නේ ඇම්පියර් වලින්. හරිද? සමානයි මේක K2 වරක් මෙයා මයින්නේ කොහොම වෝල්ට් වලින්. එහෙනම් මම මේ කට්ටිය වෙන වෙනම සමාන කරන්නම්කෝ. සමානතා තුනක් තියෙන. තුنين අපිට ඕනයක් ගන්නයි.
මම ගත්තොත් පළවෙනි දෙන්න මේ දෙන්න ගත්තොත් v සමානයි k1 වරක් a. එහෙනම් k1 ට එන්නේ va ඍණ එකක්. මෙන්න මේ වගේ වෝල්ට් ඇම්පියරයට කියන එකක් එන්නේ. එතකොට මෙයා අපි තියාගමු අය යහන්නේ k1 බෙදීම k2 කියන අනුපාතයේ ඒකක මොනවද මේ යුනිට් හරිද මෙයා මේකේ යුනිට් තියෙනවා හරිද එතකොට මෙයා අතන්ට දැම්මොත් v සමානයි k2 වරක් වෝල්ට් කියලා ගත්තොත් වෝල්ට් වලට වෝල්ට් කැපෙනවා එහෙනම් k2 කියන එක්කෙනාට ඒකකයක් නැත ඒකක නැත හරිද යුනිට් එහෙනම් k1 බෙදීම එහෙනම් කවුද k1 බෙදීම k2 කියන එක්කෙනාගේ ඒකක වෙන්නේ k1ට එනවා va ඍණ එක මෙයාට ඒක කියන්නේ නැත්නම් එයාට ඒක කියන්නේ නැහැ හරිද එතන මොකක්ද වෙන්නේ අපිට එන්නේ va ඍණ එකක කියන ඒකකයක් තමයි k1 බෙදීම k2 කියන අනුපාතයට එන්නේ va ඍණ එක කියන එක එන්නේ කාටද බලන්නකෝ අපි ගාව තියෙනවා සම්බන්ධයක් ඕම් නියමනේ v සමානයි ir කියලා දන්න ඕනේ අපි එතකොට මෙයාක් ගත්තොත් v මනින්නේ වෝල්ට් වලින් හරිද i මනින්නේ ඇම්පියර් වලින් r කියන එක කෙනා ඕම් වලින් නෙමෙයි ඉන්නේ අපි ඕකුන්ගේ එක ගැන හිතුවා එහෙනම් va ඍණ එකක් a කියන එක කෙනා මේ පැත්තට va ඍණ එකක් සමානයි ඕම් වලට එහෙනම් මෙයාම කියන්න පුළුවන් අපිට ඕම් ගේ එකක් කියලා ඕම් කියන්නේ මොකද්ද ඕම් කියන්නේ මොකේ එකකේද මෙයා ඇවිල්ලා ප්‍රතිරෝධය මැනීමේ එකකේ එහෙනම් උත්තරේ එන්න ඕනි ප්‍රතිරෝධයේ ඒකක ඇත එහෙනම් 1984 ගානට උත්තරේ එන්න ඕනි පිළිතුර 1 පිළිතුර පළවෙනි එක එකයි හරි ඊළඟට අහනවා විද්‍යුත් ශේෂ තීව්‍රතාවයේ ඒකක පහත් සඳහන් ඒවායින් කුමක් විය හැකිද කියලා අහන්නේ. හරිද? කුමක් විය හැකිද කියලා අහන්නේ. හරි විද්‍යුත් ශේෂ්ත්‍රයේ ඒකක අහන්නේ. හරි බලමු මේක. ඇයිලා 1985 පළවෙනි ගාන. මේ බලන්න විද්‍යුත් ශේෂ්ත්‍ර තීව්‍රතාවයේ ඒකක අහන්නේ. බලන්න. අපිට විද්‍යුත් ශේෂ්ත්‍ර තීව්‍රතාව සඳහා එන ඒකක බලමු. මෙන්න 1985 එක නේ 1985 පළවෙනි ගාන 1985 පළවෙනි ගාන. ඒතර මෙයාගේ ගත්තොතින් අපිට එන්නේ විද්‍යුත් ශේෂ්ත්‍ර තීව්‍රතාවය සම්බන්ධ විද්‍යුත් ශේෂ්ත්‍ර තීව්‍රතාවය කියන්නේ මොකක්ද? විද්‍යුත් ශේෂ්ත්‍ර තීව්‍රතාවය කියන්නේ ඒ යම්කිසි ශේෂ්ත්‍රයක තියෙන ලක්ෂයක ඒකීය ආරෝපණයක් මත බලය. එහෙනම් අපි දන්නවා මෙයාගේ සමීකරණයේ විද්‍යුත් ශේෂ්ත්‍ර තීව්‍රතාවය සඳහා එන්නේ E සමානයි q ආරෝපණයක් මත බලය F නම් F බෙදීම q. එහෙනම් මෙයාගේ ඒකකේනේ අහන්නේ. ඒතර අපිට මෙයාගේ ඒකකේ ගන්න පුළුවන් යුනිට් එක F නම් නිව්ටන් වලින් ආරෝපණයක්මයිනේ කූලෝම් වලින්. එහෙනම් NC ඍණ එක වගේ එකක් තියෙද බලන්න. මේ වගේ NC ඍණ එකක් නේ. කුමනයක් විය හැකිද කියලා අහන්නේ NC ඍණ එකක් තියෙනවා. ඇවිල්ලා 10ට උත්තරේ 4 වෙනි උත්තරේ. 1985 පළවෙනි ගානට උත්තරේ 4 වෙනි උත්තරේ. පිළිතුර මෙයාගේ 4. හරි. ඊළඟට බලමුකෝ. ඊළඟට බලනවා 1985 දෙවෙනි ගානක් තියෙනවා. 1985 දෙවෙනි ගාන. 1985 දෙවෙනි ගාන මොකක්ද දෙන්නේ කියලා බලන්න. 1985 දෙවෙනි ගාන බලුවොත් ඝන ද්‍රව්‍යයක තාපධාරිතාව C උෂ්ණත්වයේ ශ්‍රිතයක් ලෙස පහත් දැක්වෙන අයුරින් දිය හැක. හරිද? T සමානයි ඇල්ෆා T ධන බීටා වරක් T ඝනය. හරිද? ඇල්ෆා බීටා නියතයන්ය බීටායි ඒකකය කියන්නේ මොකක්ද අහන්න බෑ. හරි සරලව බලන්න. මෙන්න. හරිද? C කියන්නේ කවුද? හරිද? මේ කියනවා ඝන ද්‍රව්‍යයක තාපධාරිතාව. හොඳ තාපධාරිතාව. C කියන්නේ තාපධාරිතාව. අද හොඳට තේරුම් ගන්න ඕනි මෙයා ඇවිල්ලා තාපධාරිතාව. තාපධාරිතාව මෙයා C. C සමානයි ඇල්ෆා T ධන බීටා T ඝනය. මෙන්න මෙහෙමයක් කියන්නේ. එහෙනම් අහනවා ඇල්ෆා සහ බීටා නේද? බීටායි ඒකකේ විය. බීටාගේ ඒකකේ මොන වගේක්ද කියලා අහනවා. හරිද? වොට් ජූල් කේ ඝනය දහනවා. ජූල් කෙල්වින් දහනවා. ජූල් දහනවා. නැත්නම් ජූල් කෙල්වින් වර්ගයට දානවා. ජූල් කෙල්වින්ගේ 4 වෙනි බලයට දානවා. මේ වගේ උත්තර 4ක් තමයි අපිට තියෙන්නේ. හරිද? එහෙනම් මොකද්ද අපි මේකට කරන්නේ? මේකට කරන්න පුළුවන්. බලන්නකෝ. බලන්න මෙහෙම එකතු කරන්න නම් මේවට මේව එකතු කරන්න නම් මොකද්ද? C ගේ ඒකක සමාන වෙන්න ඕනි ඇල්ෆා T කියන එක්කෙනාගේ ඒකක වලට වගේම කවුද? බීටා T ඝනය කියන එක්කෙනාගේත් ඒකක වලට. මෙන්න මේ ඒකක වලට මේ කට්ටිය සමාන වෙන්නේ.
එහෙනම් තාපධාරිතාවයේ ඒකක මොකද්ද? දැන් අපිට මේ දෙන්න කෙලින්ම සසඳන්න පුළුවන් බීටාගේ අහනව නම් c ගේ ඒකක සමාන වෙනවා බීට වරක් t කියන එක්කෙනාගේ t ඝන ඒකක කියන්නේ කෙල්වින් ඝනයනේ. උෂ්ණත්වයමයි කෙල්වින් වෙන්නේ. දැන් අපිට දැනගන්න ඕනේ c ගේ ඒකක මොකද්ද කියලා. c කියන්නේ මොකද්ද? c කියන්නේ තාපධාරිතාව. තාපධාරිතාව කියලා කියන්නේ මොකද්ද? මොකක් හරි වස්තුවක්. හරිද? මොකක් හරි වස්තුවක්. මොකද්ද? මොකක් හරි වස්තුවක් සෙල්සියස් අංශක 1කින් නැත්නම් කෙල්වින් 1කින් උෂ්ණත්වය වැඩි කරන්න ලබා දෙන්න ඕනි තාප ප්‍රමාණය. තේරුණාද? එහෙනම් අපි ගාව තියෙන සමීකරණය තමයි Q සමානයි C ඩෙල්ටා T. මෙන්න මේ සමීකරණය අපි ගාව තියෙන්නේ. එහෙනම් C ගේ එකක එන්නේ අනිවාර්යෙන් Q කියන්නේ තාප ප්‍රමාණය ජූල් වලින් මෙයා කෙල්වින් වලින් තමයි ඩෙල්ටා T කියන එක නමයි. C යුක්තවරෝධ. එහෙනම් මෙයාගේ එක එන්නේ ජූල් කෙල්විනේට කියන එක. මුලින්ම අපි හොයාගන්න මේ තාපධාරිතාවය එක. එහෙනම් මෙයාගේ ඒකක ඇවිල්ලා ජූල් කෙල්විනේට නම් බීටා මෙයාගේ ඝන යන්නේ. එහෙනම් බීටාගේ ඒකක ඉන්නේ යුනිට් එන්නේ කවුද? ජූල් K ඍණ 4. මෙන්න මේ වගේ එකක් තමයි එන්නේ. මෙයාට එන්න ඕනේ මෙන්න මේ වගේ එකක. ඒතර මේ වගේ උත්තරේ එන්න ඕනේ ඇවිල්ලා පස්වෙනි උත්තරේනේ. පස්වෙනි උත්තරේ තමයි අපිට එන්නේ. 1985 දෙවෙනි ගාන. හරි. ඊළඟට යන්න බා. ඊළඟට තියෙනවා 1985 51 වෙනි ගානත් ඇවිල්ලා තින්නේ ඒක ගහමාන කොටසේ. බලන්න. 1985 කීවෙනි ගානද? 51. බලන්න. 1985 51 වෙනි ගාන. 85 51. 85 51. මෙයාගේ මොකක්ද බලන්න ඒක? මෙයාගේ ඇහිලා තියෙනවා x සමානයි bi v බෙදී මාර යන ප්‍රකාශනයේ b l b i නෙවෙයි l තියෙන්නේ b l v සහ r මගින් පිළිවෙලින් චුම්බක ශ්‍රාව ඝනත්වයේ දිග ප්‍රවේගය හා ප්‍රතිරෝධය නිරූපණය වේ. x ඒකක මොකක්ද අහනවා. හරි. අලුත් රාශියක් කවුද දන්නේ නැහැ. මොකක් ඒද කියලා දන්නේ නැහැ. අපි බලමු. x සමානයි b හරිද? blv බෙදීම R. R කියන්නේ කවුද? ප්‍රතිරෝධයනේ. මෙයාලු. එහෙනම් අහනවා x ගේ ඒකක මොකක් වෙයිද කියලා. යුනිට් කියනවා මෙයාගේ BLV කියන එක්කෙනාගේ R ගේ මෙයාගේ ඒකකලු තියෙන. යුනිට්. එහෙනම් මෙයාගේ එක ගන්නවා නම් දැන් මේ දෙන්නගේ ඒකක ගන්න බෑ. ඒතර අපි මෙතන මේ කට්ටියන්ගේ වෙන වෙනම අපි සුළු කරා වගේ ඒකක හොයනවට වඩා හරි ලේසි. අපි දැනගන්නවා නම් මේ BLV කියන එක නිකන් ඔයාලා නිකන් දැකලා පුරුදු වගේ නැද්ද? BLV කියන එක දැකලා පුරුදු නැද්ද? චුම්බක ශේෂ්ත්‍ර දන්න කට්ටිය හරිද? චුම්බක ශේෂ්ත්‍ර දන්න කට්ටිය මේ BLV කියන එක දැකලා නැද්ද? හරිද? ඔයාලා දන්නවා මොකක් හරි සන්නායක දණ්ඩක් හරිද? චුම්බක ශේෂ්ත්‍රයක් ඇතුළේ නැද සන්නායක පුඩුවක් හරි සන්නායක දණ්ඩක් චුම්බක ශේෂ්ත්‍රයක් තුල මොකද්ද? ගමන් කරනකොට එයාගේ ප්‍රේරණය වන විද්‍යුත්ගාමක බලය ගන්න හැකි E සමානයි BLV කියන සමීකරණය. එහෙනම් අනිවාර්යෙන් BLV කියන එක්කෙනාගේ ඒකක ඉන්න ඕනි කවුද? E කියන එක්කෙනාගේ ඒක. E කියන එක්කෙනාගේ ඒක මොකද්ද? E කියන්නේ මොකද්ද? විද්‍යුත්ගාමක බලයක් නේ. එයා වෝල්ට් වෙන්න ඕනේ. එහෙනම් මෙයා ගත්තොත් උඩ මෙයාගේ ඉන්නේ වෝල්ට් කෙනෙක්. ඊට පස්සේ R කියන්නේ ප්‍රතිරෝධයනේ. ප්‍රතිරෝධය කියන්නේ ඕම්. එහෙනම් V ඕමයට වගේ ඒකකයක් තියෙනවා. V වෝල්ට් ඕමයට. මෙහෙම ඒකකයක් තියෙන්නේ මොනවද? බලමු මෙහෙම ඒකකයක් තියෙන්නේ මොකද්ද? අපි ගාව තියෙනවා තව සම්බන්ධයක්. කවුද? V සමානයි IR. හරිද? ඒතර මෙයාක් ගත්තොත් I ගේ ඒකක ගත්තොත් I ගේ යුනිට් ගත්තොත් එන්නේ V ගේ යුනිට්. බෙදීම R ගේ යුනිට්. එහෙනම් V ගේ යුනිට් V R ගේ ඕම් වෝල්ට් ඕමයට කියන්නේ කෙලින්ම ඇවිල්ලා ඇම්පියර්. ධාරාව මැනීමේ ඒකකය. මෙයා ඇවිල්ලා ධාරාව මැනීමේ ඒකකය. ඒ ඇම්පියර් වෙන්න ඕන. උත්තරය ඇවිල්ලා 1985 4 වෙනි උත්තරේ. පිළිතුර මෙයාගේ ඉන්නේ. පිළිතුර ඇවිල්ලා 4 වෙනි උත්තරේ. හරි? අර සරල ගණන් ටික. පොඩ සමීකරණ පොඩක් පුරුදුද බලන්න වගේ දෙයක් තමයි මේක සිද්ධ කරන්නේ.
හරි හරි ඊළඟ බලනවා 1986 පළවෙනි ගාන. හරිද? 1986 පළවෙනි ගාන අහලා තියෙනවා බලන්න. 1986 පළවෙනි ගාන. බලමු මොකක්ද දෙන්නේ කියලා. 1986 පළවෙනි ගානේ. 86 1986 86 පළවෙනි ගාන. මෙයාගේ මොකක්ද අහන්න බලන්න ප්‍රශ්නේ. ගුරුත්වාකර්ෂණ නියතය. සර්වඥ ගුරුත්වාකර්ෂණ නියතේ G හි ඒක ගහනවා. හරි සරල ප්‍රශ්නයක් G ගේ ඒක ගහන්නේ. අපි දන්නවා ගුරුත්වාකර්ෂණ බලය ගන්න පුළුවන් අන්‍යෝන්‍ය ගුරුත්වාකර්ෂණය ගන්න පුළුවන් G වරක් mm බෙදීම R වර්ග කියන සමීකරණය. මෙයාගේ ඒක අහනවා නම් අපි මෙයා උත්තරය ගන්නවා. R වර්ග බෙදීම mm නේ එන්නේ. එහෙනම් මෙයාගේ ඒක ගණන් අහන්නේ යුනිට්. හරිද? මෙයාගේ බලන්න නිව්ටන් එක්කනේ තියෙන්නේ. නිව්ටන් තියෙනවා හැමදාම වගේ. නිව්ටන් තියෙනවා පද පහේම. එහෙනම් නිව්ටන් කියන එක්කෙනා ඒ විදිහම දාගන්න. බලයමයි ඉන්නේ නිව්ටන් වලින්. දුරක්මයි ඉන්නේ m වර්ග වලින්. m වලින් ඒ දුරේ වර්ගයන් m වර්ග මීටර වල. ස්කන්ධයමයි ඉන්නේ කිලෝග්‍රෑම් වලින්. මේකත් ස්කන්ධය කිලෝග්‍රෑම් වලින්. එහෙනම් එන්නේ මොකද්ද? නිව්ටන් කිලෝග්‍රෑම් වර්ගයට m වර්ග. මෙහෙම උත්තරයක් තියෙද බලන්න. කිලෝග්‍රෑම් වර්ගයටනේ මෙයාගේ උත්තරයක් තියෙනවා. උත්තරය ඇවිල්ලා 5. හරිද? මේකට ඇවිල්ලා පිළිතුර 5. 5. උත්තර ඇවිල්ලා 5 ඉන්නේ. හරි. ඊළඟ ගත්තොත් ඊළඟ බලන්න 1986 28 වෙනි ගාන. හරිද? 1986 28 ඊළඟ ගාන ඇවිල්ලා 1986 28 බලමු. 1986 28 වෙනි ගාන නේ. 1986 28 මොකක්ද දෙන්නේ කියලා බලමු. 1986 28 ගත්තොත් එක්තරා වායු සහිත එක්තරා ලක්ෂණ සහිත වායුවක පීඩනය P පරිමාව V සහ උෂ්ණත්වය T අතර සම්බන්ධතාවය P ධන A බෙදීම V වර්ග වරක් V සමානයි RT යන සමීකරණයෙන් දැක්වේ. මේ සිම්පල් A නියතයක් වන අතර R සර්වත්‍ර වායු නියත වේ. එහි මාන මොකක්ද කියලා අහනවා. මෙන්න මෙහෙම යන්න තියෙන්නේ. සමීකරණයක් දීලා තියෙනවා P ධන හරිද? A බෙදීම V වර්ග වරක් V. මෙහෙම ගන්න. වරක් V සමානයි RT. මෙයාගේ A කියන එක්කෙනාගේ මානනේ අහන්නේ. ඔයාලා දැනගන්න ඕනි මාන සම්බන්ධ නීතිවලදී මෙහෙම පද දෙයක් වා එකතු කරන්න නම් උන් දෙන්නගේ මාන සමාන වෙන්නේ. සරලම සාධකය මොකද්ද? මෙහෙම පද දෙකක් එකතු කරන්න නම් මේ දෙන්නගේ මොකද්ද? අනිවාර්යෙන් මාන සමාන වෙන්නේ. ඒ කියන්නේ මොකද්ද? P ගේ මාන සමාන වෙනවා A බෙදීම V වර්ගයේ මාන. එතකොට අපිට A ගේ මාන ගන්න හැකි P ගේ මාන වරක් V වර්ගයේ මාන වලින්. එතකොට P කියන්නේ මොකද්ද? පීඩනය V කියන්නේ පරිමාණය. පීඩනය කියන්නේ මොකද්ද? පීඩනයේ මාන ගන්න කොහොමද? පීඩනයේ මාන අපිට හදාගන්න හැකි මෙහෙම. පීඩනය සමානයි සරලව කවුද පීඩනය කියන්නේ? පීඩනය කියන්නේ ඒකීය වර්ගඵලයක් මත බලයනේ. කියන්නේ F බෙදීම A. නම් පීඩනයේ මාන ගන්න හැකි බලයේ මාන ඉතින් අපි දැනගෙන ඉන්න ඕනේ හදලම MLT ඍණ 2 වර්ගඵලය ඇවිල්ලා L වර්ග එකක් කැපෙනවා ML ඍණ 1 වරක් P ඍණ 2ක් තමයි P ගේ يعني පීඩනයේ මානය. එහෙනම් මෙයාගේ මාන වලට ආදේශ කරොත් මොකක්ද වෙන්නේ? ML ඍණ 1 T ඍණ 2 පරිමාවය කියන්නේ L ඝනය. මෙයාගේ වර්ගයක්. කීයද එන්නේ? ML ඍණ 1 T ඍණ 2 L ගේ 6ක්. 6න් එකක් 5යි. ML 5 T ඍණ 2. මෙන්න මේ වගේ උත්තරයක් තියෙන්නේ. ML 5 T ඍණ 2. උත්තරය ඇවිල්ලා තුන්වෙනි උත්තරේ. පිළිතුර ඇවිල්ලා 3. පිළිතුර තුන්වෙනි උත්තරේ තමයි. තුන උත්තරේ තමයි පිළිතුර දෙන්නේ. හරි බලමු. හරි සරල ප්‍රශ්න ටිකක් තියෙන්නේ. ඔව් මම බලන්න. ඊළඟ එක්කෙනා 1987 4 ප්‍රකාශ ගානක් තියෙන්නේ. 1987 4. එවා 1987 4
හරිද? 1987 හතරවෙනි ගාන මොකක්ද වෙන්නේ බං? 87. පහසනා ප්‍රකාශ සලකා බලන්න. පීඩනයේ මාන M L ඍණයක T ඍණය වේ. සාපේක්ෂ ඝනත්වයට මාන රහිත රාශියකි. පෘෂ්ඨඝාතීය මාන M T වර්ග ඍණ 2 වේ. පස් ප්‍රමාණය සත්‍ය වන්නේ මොනවද අහනවා. හරි පළවෙනි එක්කෙනා තමයි මේ ප්‍රකාශනය යන්නේ පීඩනයේ මාන. අපි මීට කලින් මේ සුළු මොහොතකට කලින් කියව එක්කෙනා නේද? මොකද්ද පීඩනය සමානයි බලය විදීම වර්ග බලය. එහෙනම් පීඩනයේ මාන එන්නේ බලයේ මාන ඇවිල්ලා mLT ඍණ 2යි වර්ග බලය L වර්ගයන්නේ. මෙයාට මෙයා ගැපුණන් ඉන්නේ mL ඍණ 1 T ඍණ 2. නම් පළවෙනි ප්‍රකාශය සත්‍යයිනේ. පීඩනයේ මාන mL ඍණ 1 T ඍණ 2. නම් පළවෙනි ප්‍රකාශය සත්‍යයි. B වලට යන්න. B වල තියෙන්නේ මොකද්ද? පෘෂ්ඨඝාතයේ මාන MT ඍණ 2. පෘෂ්ඨඝාත තියෙන්නේ පෘෂ්ඨඝාතය අපි දන්නවා පෘෂ්ඨඝාතයේ සමීක සඳහා සමීකරණය ඉන්නේ F සමානයි TL. මෙන්න මේ ගන්න තියෙන්නේ. එහෙනම් T ගේ මාන එන්නේ F ගේ මාන බෙදීම L ගේ මාන. සරල කතාව. F ගේ මාන එන්නවා mLT ඍණ 2. L කියන්නේ දිගත් දිගේ මාන L ම තමයි. L කැපුවා MT ඍණ 2ක් තමයි එයාගේ එන්නේ. MT ඍණ 2 ආයත් හරි. Bත් හරිනේ. B පුද්ගලයාත් හරි. C බලන්න. C කියන්නේ සාපේක්ෂ ඝනත්වය මාන රහිත රාශියකි. ඔව් C හරි. කෙලින්ම සාපේක්ෂ ඝනත්වය කියලා කියන්නේ සාපේක්ෂ ඝනත්වය කියලා කියන්නේ මොකක් හරි මාධ්‍යක ඝනත්වය බෙදන්න ඕනේ ජලයේ ඝනත්වය. දෙන්නටම තියෙන එකම මානනේ. ඝනත්වයට ඕනනම් ඉන්නේ ස්කන්ධයේ බෙදීම පරිමාව. ml ඍණ 3 ml ඍණ 3ක් එන්නේ. කැපිලා ගියා මාන නැත එකක් කියලා දාන්න පුළුවන්. තේරුණාද? මාන නැහැ. එහෙනම් උත්තරේ 3ත් හරි Cත් හරි. එහෙනම් ABC සියල්ල සරි. උත්තරේ එන්නේ 5 නේ. පිළිතුරේ එන්නේ 5. හරි. ඊළඟට බලන්න එහෙම. 1988 පළවෙනි ගාන. මෙයා උත්තරේ එන්නේ 5. හරිද? ඊළඟ ප්‍රශ්නය ඇවිල්ලා කවුද? 1988 පළවෙනි ගානනේ. 1988 පළවෙනි ගාන බලමු. 1988 පළවෙනි ගානේ. 1988 පළවෙනි ගාන. මේකේ මොකද්ද බලන්න ප්‍රශ්නේ. කෙලින්ම අහන්නේ ක්ෂමතාවයේ මාන. ක්ෂමතාවයේ මානනේ. ක්ෂමතාව කියන්නේ මොකද්ද? ක්ෂමතාවයේ මාන. ක්ෂමතාවය කියන්නේ ඒක කාලයකදී කරනු ලබන කාර්ය ප්‍රමාණයෙන් සරලව. එහෙනම් ක්ෂමතාව සඳහා සමීකරණයනේ අපි P කියලා ගත්තොත් ක්ෂමතාව එන්නේ මොකද්ද? එක්ක ශක්තිය බෙදීම කාලයක් නැත්තම් කාර්ය බෙදීම කාලයක්. ඒතකොට ශක්තියයි කාලයටයි දෙකම තියෙන්නේ මොකද්ද? එකම ඒකක. ශක්තියයි කාර්යයයි. හරි. කාර්ය කිව්වත් කමන්නේ. කාර්ය බෙදීම කාලයක්. එහෙනම් ක්ෂමතාවයේ මාන ඕනනම් ඔයාට කාර්යයේ මාන. කාර්ය කියන්නේ මොකද? කාර්ය වෙනම හොයලා දාන්න ඕන. කාර්ය W කියලා ගත්තොත් කාර්ය ගන්න පුළුවන් බලය වැඩි කරන්න ඕනි ඊට සමාන්තරව ගමන් කරපු විස්ථාපනය. එයා ගමන් කරපු විස්ථාපනය. එහෙනම් මෙයාගේ මාන එන්නේ බලය ඇවිල්ලා mLT ඍණ 2යි. S කියන්නේ දුරක් L ml වර්ග T ඍණ 2ක් එන්නේ. එහෙනම් යාව දැම්ම මෙතෙක් ml වර්ග T ඍණ 2 කාලය ඇවිල්ලා T. එහෙනම් උත්තරේ එන්නේ ml වර්ග T ඍණ 3ක්. මෙන්න මේ වගේ එකක් එන්නේ. එහෙනම් උත්තරේ ml වර්ග T ඍණ 3. උත්තරේ 2 වෙන්න ඕනේ. පිළිතුර දෙවෙනිය. හරි. අපි හොඳ ප්‍රශ්න ටික සාකච්ඡා කරා 1988 දක්වා. හරිද? 88 දක්වා ප්‍රශ්න සාකච්ඡා කරා. අපි ඊළඟ වීඩියෝ එකෙන් ඊටු ටික සාකච්ඡා කරමු.